මාලිමා පුනරුද ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කිරීම වෙනුවෙන් සිදු කරපු දෙවැනි අයවැය ඉදිරිපත් කරපු දෙවැනි අයවැයේ අපට අදාළ අධ්‍යාපන වැය ශීර්ෂය ඊයේ දවසේ ඉදිරිපත් කරන්නට යෙදුණා. සුපුරුදු පරිදි කන්දක් විරිලා මීයෙක් වැදුවා වගේ විශාල බලාපොරොත්තු කන්දරාවක් සමස්ත පද්ධතියටම අධ්‍යාපන ශාස්ත්‍රයත් එක්ක ලබා දීලා ඊයේ දවසේදී දෙවනි වරටත් ඒ සියලු බලාපොරොත්තු ඉච්ඡා බංගත්වයට පත් කරමින් පුස්සක් බවට පත් කරමින් සාම්ප්‍රදායික අයවැය ලේඛනයක තිබිය යුතු අධ්‍යාපන ශාස්ත්‍රයට වෙන වශයෙන් තිබිය යුතු ගුණාංග පවා දැකිය නොහැකි මට්ටමේ අවරගණේ අයවැය ලේඛනයක අධ්‍යාපන කොටසක් හැටියට අධ්‍යාපන වැය ශීර්ෂය අපි දකිනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය මේ දඩමීමා කරගත්ත, Taman අදාළ කරගත්ත, Taman මූලික කරගත්ත මේ කියන 106 අධ්‍යාපනයට වෙන් කරනවා කියන සටන අරගලය නිසා ඔටුන්න දාගත්ත එතුමියම අද ඒ අමතක වුණාක් මෙන් දැන් කියනවා අපි කිව්වේ නෑ 106ක් එකවරම දෙනවයි කියලා. අපි ඕක පිළිගන්නවා. අර පිටේ ගහගෙන හිටිය ටී-ෂර්ට් එකේ 106 තව අඩියක් විතර පල්ලෙහාට දාලා එතන ගහගෙන ওই කතාව කිව්වනම් එහෙම අපි ඒක ඉතාමත් හොඳින් පිළිගන්නවා. පිටේ ගහගෙන තමයි ගාල් ඉඳලා 106 ටී-ෂර්ට් එකේ ආවේ. හැබැයි දැන් ඒක 106 ගැන අහනකොට අනම්මනම් බහුභූත විලම්බීත අදහස් කියනවා නම් තව ටිකක් අඟල් කීපයක් පල්ලෙහාට දාගෙන 106 හරිනික ගහගත්තා නම් තමයි ඔය ප්‍රකාශයට හරි වටිනාකමක් ලැබෙන්නේ. කනගාටුවට මේ හිටපු 48 ඉඳන් 76 වසරක සාපේ ගැන කතා කරන මේ ආණ්ඩුවට අපි කියනවා මෙතෙක් බිහි වෙච්ච 76 වසරේ අසමත්ම අධ්‍යාපන ඇමතිතුමිය තමයි ඇමතිවරයා අමාත්‍යවරයා තමයි හරිනි අමරසූරිය. ඒ නිසා අපි ආණ්ඩුවට ලෑස්ති පාඩමක් කියලා දෙන්න. අද ගුරුවරු වැටුප් විෂමතාව විතරක් නෙවෙයි අද ගුරුවරුන්ගේ දරුවෝ පාසල් වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් තිබ්බා. ඒවා ඉවත් කරලා ඔවුන්ව අද රවට්ටලා තියෙනවා. සංවර්ධන නිලධාරීන් අද දිගින් දිගටම රවට්ටමින් කටයුතු කරනවා. මේ ආදී වශයෙන් ගත්තාම දුෂ්කර දීමනාව දෙනවයි කියලා බොරු ආටෝපයක් දක්වලා තිබෙනවා. මේ විදියට ගත්තාම සමස්ත අධ්‍යාපනයේම බරපතල රැවටීමකට ලක් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දිගින් දිගටම හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිතුමිය. හැබැයි කතා කරන්න ආවොත් කතා කරන්නේ මොකද්ද? සමලිංගික සේවනය, සමරිසි සේවනය, සමලිංගික සේවනය, සමරිසි සේවනය. මෙයාට ඉංග්‍රීසියෙන් තොර දෙයක් නැහැ. අධ්‍යාපනය ගැන කතා කරොත් කියන්නේ ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙන්න ඕනේ. සමලිංගික සේවනය නීතිගත කරන්නට ඕනේ. මේක විශාල අසාධාරණයක් වෙනවා. මේ අධ්‍යාපනයේ දහසක් ගැටලු ගුරුවරුන්ට දරුවන්ට පාසල් පද්ධතියට තියෙද්දි ඇය ඇගේ තෘප්තිය හොයාගෙන අධ්‍යාපනයට සමලිංගිකත්වය ඇතුළු කරන්න ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා. ඛේදවාචකයක්. ඒ නිසා හරිනි අමරසූරියට මේ රටේ අධ්‍යාපනය ගොඩනගන්නටවත් අධ්‍යාපනය නගා සිටවන්නටවත් දරුවන්ගේ ජීවිතය අධ්‍යාපන තුලින් ගොඩනගන්නටවත් උවමනාකමක් ලැබෙන්නේ නැහැ. එයාට ඕනේ එක දෙයයි. එයා අගමැතිකමේ ඉන්න කාලේ, එයා අධ්‍යාපන ඇමතිකමේ ඉන්න කාලේ එයාගේ සේවනයට ගන්නට පුළුවන් සමලිංගික සමාජයක් මේ රටේ එයා ඇතුළු සහචර පිරිස නිර්මාණය කරගන්න නීත්‍යානුකූල පසුබිම සකස් කිරීම විතරයි හරිනිගේ න්‍යාය පත්‍රය ඇතුලේ තියෙන්නේ. මේ අධ්‍යාපනය ගොඩ ගන්නටවත් මේ රටේ අධ්‍යාපනයේ දරුවන්ට අධ්‍යාපනයේ පියාපත් කියලා ගොඩ දාන්නටවත් ඇයට කිසිම උවමනාවක් අවශ්‍යතාවයක් නැති බව අපි නැවත නැවතත් තහවුරු කරලා ප්‍රත්‍යක්ෂ කරමින් කියා සිටිනවා. මේගොල්ලන්ට මේ කල්පලක්ෂයක් ආණ්ඩු කරන්න මිනිසු ජනතාවරමක් දීලා නැහැ. අවුරුදු 4කටයි අවුරුදු 5කටයි බලය ලබා දීලා තියෙන්නේ. අවුරුදු 4-5 ප්ලෑන් කරනවා මුළු ජීවිත කාලෙම තමන්ගේ තියෙන අසීමාන්තික අතෘප්තිකර අසාමාන්‍ය අසම්මත ක්‍රියාකාරකම් නීත්‍යානුකූල භාවයට පත් කරගන්නයි මේ හදන්නේ. අපි තනි කරයට විරෝධයට පත් කරනවා.
මේකේ නැත්තේ ඒකට වෙන් කරපු මුදලක් විතරයි අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළේ. වැය ශීර්ෂය. අපි බලාපොරොත්තු වුණා ඒ ලිංගික අධ්‍යාපනයටත් සමරිසි අධ්‍යාපනය ලබා දෙන්න මුදලක් වෙන් කරගෙන යටින් ඉන් කළා තියෙනවද කියලාත් අපිට සැකේකුත් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කරේ අධ්‍යාපනයට මේ අවුරුද්ද කියලා අපි දැක්කා ඊයේ කියනවා. හැබැයි සාමාන්‍යයෙන් අධ්‍යාපනයට විතරක් නෙවෙයි සෑම අමාත්‍යාංශක වැය ශීර්ෂයේ පුනරාවර්තන වියදම් වාර්ෂිකව වැඩි වෙනවා. වැටුප් වැඩිවීම වලට වෙනත් ක්‍රියාකාරකම් වලට දෛනික කටයුතු සිද්ධ කර යෑමේදී පුනරාවර්තන වියදම් වල වැඩිවීමක් සාමාන්‍යයෙන් වාර්ෂික අයවැය ලේඛනයේ සිද්ධ වෙනවාමයි අධ්‍යාපන අමාත්‍යාංශෙත් ඒක වෙන් වෙලා තිබෙනවා. හැබැයි ප්‍රාග්ධන වියදම් පසුගිය අවුරුද්දට වඩා අඩුවෙන් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනය ගොඩනගන්න, අධ්‍යාපනය සංවර්ධනය කරන්න, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. එතකොට ගිය අවුරුද්දට වඩා ප්‍රාග්ධන වියදම් අපි අහනවා කොහොමද අඩු වුනේ? එහෙනම් මේ ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කරයි කියලා කියන්නේ මොන තර්කයක් මත ඉඳගෙනද කියන කාරණාව අපි හරණි අමරසූරියගෙන් ප්‍රශ්න කර කියා සිටිනවා. ඉතිහාසයේ විශේෂයට ගැහුවායනේ. දෙවෙනියෙන් මොකද කරේ? ආගම විශේෂයට ගැහුවායනේ. දැන් ආගම විෂය කල්ලතෝනි ආගමක් බවට පත් වෙලා තිබෙනවා. හැම දරුවෙකුටම හැම පුරවැසියෙකුටම Tamanගේ ආගම ඉගෙන ගැනීමේ අයිතිවාසිකමක් තිබෙනවා. හිමිකමක් තිබෙනවා. හැබැයි ඒක එහෙමයි කියලා අනෙත් ආගම් ඉගෙන ගන්නට ඒවැය දැනුම ලබා ගන්නට අවහිරතාවයක් නැහැ. මෙතෙක් කල තිබිච්ච හැම විෂය නිර්දේශයක් ඇතුළෙම තමන්ගේ ආගම ප්‍රධාන කොටගෙන අනෙක් ආගම් පිළිබඳව ඒ ශාස්ත්‍රවරු පිළිබඳව අධ්‍යාපනයක් මේ පද්ධතිය තුල දුන්නා. මේ විෂය මාලාව තුල තිබ්බා. මහින්ද ජයසිංහ කියනවා වැටුප් 10 අතරට ගේනවා ඉහළම වැටුප් ශාස්ත්‍රය 10 අතරට. හරිනි කියනවා දැන් 10 අතරට ගෙනල්ලා තියෙන්නේ. ඉහළ වැටුප් ලබන ශාස්ත්‍ර 10 ඉස්සල්ලාම නම් කරන්න. රජයේ ඉහළම වැටුප් ලබන ශාස්ත්‍ර 10 නම් කරන්න. නම් කළා මහින්ද ජයසිංහ කියනවා මෙන්න කියන්න පුළුවන් නම් මේ 10 අතර අපි ඉන්නේ මෙතන. හරිනේ කියන්නේ ගේන්න බලාපොරොත්තු වෙනවා කියලානේ. අපි ගේන්නේ මෙන්න මෙතනද කියලා කියන්නට ඕන. ඒ වගේම නිල මට්ටමේ අධ්‍යාපනය තියෙන කෙනෙක් ඉන්නවා නිල නොවන මට්ටමේ අධ්‍යාපනය ගැන පාරම්බාන වන බඹරෙක්. දැන් අධ්‍යාපනය ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ තමයි නියෝජ්‍ය අමාත්‍ය කම්කරු මහින්ද ජයසිංහ. මහින්ද ජයසිංහට අපි කියනවා ඉස්සල්ලාම වැටුප් වැඩිවීමයි වැටුප් විෂමතාවයයි කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. දන්නේ නැත්නම් එන්න බංකුවකුයි පුටුවකුයි අරන් අපි ටියුෂන් දෙන්නම්. බලලා දැන් ටියුෂන් දෙනකම් බලාගෙන හිටියනේ පුටුවයි බංකුවයි අරගෙන ආවිලා මේ රටේ ජනතාව දෙන ටියුෂන් එකක් නැහැ. උනේ හන්දියක් ගානේ මිනිස්සු මෙඩි කාලා මැරලා වැටෙන එක විතරයි. ඒ නිසා අපි කියනවා විෂමතාවයයි වැටුපයි කියන්නේ මොකක්ද කියලා මහින්ද ජයසිංහට දැනගන්න ඕන නම් එන්න අපේ ළඟට බංකුවකුයි පුටුවකුයි අරගෙන අපි සූදානම් කියලා දෙන්න. මොකද එහෙම තැනකට යන්න වෙනවා අවුරුදු 28ක්. 94 ඉඳලා අවුරුදු 28ක්. අධ්‍යාපන ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් තියෙනවා. වහාම ලබා දියව් කියලා ගුරුවරු මහපාරට ගෙනාවා. අපිට මතකයි ඒ අරගලේ ඇතුලේ හම්බන්තොට ගුරුතුමියක් හම්බන්තොට දිස්ත්‍රික්කේ උද්ඝෝෂණයල මැරිලා වැටුණා. මුන් ඒකටත් සල්ලි එකතු කරලා ඒකත් පැලවතර දාගත්ත ඒ අහිංසක ගුරුතුමියගේ පෞල් ජීවිතවල පෞල් ප්‍රදානය කරේ නැහැ. එවැනි පිංගුත්තර වැඩ කරලා ගුරුවරුන්ගේ ජීවිත මරණයට පවා පත් කරලා අරගවලට කැඳවලා අද කියනවා 94 ඇතු කරපු සේවා විවස්ථාවේ තියෙන ගැටලු හින්දා වැටුප් වැඩි කරන්න බැයිලු තුනේ විෂමතාවය නැති කරන්න බැයිලු. ඒකට ඕනෙලු ගුරු සභාවක්. අපි අහනවා මැටි මෝල් නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහගෙන් අවුරුදු 27ක් ගියාද මේ ප්‍රශ්නේ විසඳන්න ගුරු සභාවක් ඕනේ කියලා කියන්නේ? අවුරුදු 27ක් ගියාද? එතෙක් කල මොකද කරේ? එතෙක් කල ගුරුවරුත් එක්ක පාරේ පෙළපාලි යනකොට ආණ්ඩු පෙරලන්න ගුරුවරුන්ගේ විෂමතාවයේ සටන් පාඨයක් බවට පත් කරගන්නකොට ඔය මැටි මෝල් මොලේට මතක් වුණේ කාන්තාවන්ගේ අඟපසක වර්ණනා කරන්න විතරද? අඟපසගේ පිම්බිච්ච තැන්, ඉදිමිච්ච තැන්, කැඩිච්ච තැන්, රවුම් වෙච්ච තැන් වර්ණනා කරන්න විතරද රාහුල් හාමුදුරන්ටත් වැඩිය හොඳට? එයාගේ ඔය වර්ණනාවන්
ලලනා වර්ණනාවන් නැත්තම් බඹර කෙලි පාර්ලිමේන්තුවේ උන්දලා മന്ത്രിවරු අද ඊයේ දැනගත්තට EDCS එකේ ඉන්න කාලේ දැනගත්තා නම් එහෙම EDCS එකේ යා ඔවා හොඳට පැට්‍රිකල් කරලා ඒවයින් ප්‍රතිලාභ ලබාගෙන තාවත් ඒවා අත්විඳින මිනිස්සෙක් අද නිකන් කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ